කතාබහට යන්න කලින් මම ඔයාගෙන් අහන්නම් ඔයා ඔයාව විශ්වාස කරනවද? සමහර විට ඔයා ඔයාව ගොඩාක් විශ්වාස කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. හරියට ඔයා වෙලාවකට කියන්නේ අනේ ඔය වැඩේ හරියන්නේ නැහැ. ඕක කරන්න මට බෑ. වගේ දේවල්. ඔයා දන්නවද ඔයාව විශ්වාස කරන එක ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට වගේම සතුටට තියෙන ප්‍රධාන යතුරක් කියලා. අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. තමන්ගේ හැකියාවන්, තමන්ගේ තීරණ සහ අභියෝග ජය ගැනීමේ ශක්තිය ගැන තමන්ට තියෙන යහපත් සහ ස්ථීර මතය තමයි අපි මේ ආත්ම විශ්වාසය කියන්නේ. ඔයා දන්නවද මේ ආත්ම විශ්වාසයට බලයක් තියෙනවා කියලා? ආත්ම විශ්වාසයේ බලය කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ කියලා අද අපි කතා කරමු. ආත්ම විශ්වාසය කියන්නේ හරියට අපිට ඕනෑම අභියෝගයක් ජය ගන්න ශක්තිය ලබා දෙන අභ්‍යන්තර එන්ජිමක් වගේ දෙයක්. මේ ආත්ම විශ්වාසය ඔයාගේ ජීවිතයට බලපාන ආකාර කිහිපයක් තියෙනවා. එක ආකාරයක් තමයි අවස්ථා සොයා ගැනීම. තමන් පිළිබඳ දැඩි විශ්වාසයෙන් සිටින පුද්ගලයින් අලුත් දේවල් අත්හදා බලන්න කිසිදු විටක බය වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය අනිත් අයට වඩා සාර්ථක වීමට ඇති අවස්ථා වැඩියෙන් දකිනවා. ඒ වගේම ආත්ම විශ්වාසය අපි ළඟ තියෙද්දී කාර්ය සාධනය ඉහළ යන්නත් හේතුවක් වෙනවා. ඔයා ඔයාට කිසියම් කාර්යයක් සාර්ථකව කරන්න පුළුවන් කියලා විශ්වාස කරද්දී ඔයාගේ අවධානය සහ කැපවීම උනන්දුව වැඩි වෙනවා. එය ස්වභාවිකවම ඔයාට වඩාත් හොඳ ප්‍රතිඵලවලට මඟ පාදනවා. ඔයාගේ මානසික සුවය කෙරෙහිත් මේ ආත්ම විශ්වාසය බලපානවා. ඒ කොහොමද? ආත්ම විශ්වාසය ඇති වුනහම ඔයා ඔයාට එන විවේචන වගේම අසාර්ථකත්වයන් පිළිබඳව හිතන්න ඔයාගේ කාලය වැය කරන්නේ නැහැ. ඒ ගැන අනවශ්‍ය විදිහට ඔයා හිතන්නේවත්, ඔයාගේ හිත කලබලයට පත් කරගන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔයා කරන්නේ ධනාත්මකව මේ දේවල් වලට මුහුණ දෙන එක. ඒකෙන් සිද්ධ වෙන්නේ ආතතිය අඩු කරලා මානසික සෞඛ්‍ය වර්ධනය කරන එක. ඒ වගේම ශක්තිමත් සම්බන්ධතා ඇති කරන්නත් මේ ආත්ම විශ්වාසය බලපානවා. ඔයා ඔයා ගැන විශ්වාස කරද්දී ඔයා අන් අය සමග කටයුතු කරන්නේ අවංකවම සහ ස්ථීරවමයි. ඉතින් මේ හින්දා වඩාත් හොඳ සම්බන්ධතා වර්ධනය වෙනවා. ඉතින් ඔයා ඔයා ගැන ආත්ම විශ්වාසය ඇතිව කටයුතු කළොත් ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට කෙතරම් බලපානවද කියලා ඔයාට පැහැදිලි කියලා මම හිතනවා. ඉතින් එහෙනම් ඔයා ගැන ඔයා හිතපු ඍණාත්මක දේවල් බැහැර කරලා ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. කණ්ණාඩිය ඉස්සරහට යන්න. ඔයා දිහා ආදරෙන් බලන්න. අත් දෙක අරන් ඔයා ඔයාවම හරි තදට බදා ගන්න. බදාගෙන කියන්න මම තමයි හොඳම. ඔව් මට පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න මට පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා ඔයා ගැන හිතලා ඔයාට මෙහෙම කියලා අර ඔයා අතරමඟ නතර කරපු දේවල් තියෙනව නේද? ඒවත් දැන් කරන්න පටන් ගන්න. පාඩම් කරන පුතාලා දැන් ඉඳන් ඔයා ගැන විශ්වාසයෙන් පාඩම් කරන්න. අලුතෙන් රැකියාවට ගිහින් ඔයා තාමත් හිතා ඉන්නේ බෑ ඒ දේ මට හරියට කරන්න බෑ වගේ දේවල් නම් මේ දැන් ඉඳලා හිතන්න ඕ මට පුළුවන්. හෙට ඉඳන් මට අදාළ රාජකාරිය අකුරටම කරනවා. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිටියානම් ඔයා අදම පියවරක් තියන්න ඒ වෙනුවෙන්. ඉතින් ඔයා ගැන ඔයා විශ්වාසයෙන් කටයුතු කරනවා කියන්නේම එතන තියෙන්නේ ඔයාටවත් හිතා ගන්න බැරි තරම් ජයග්‍රහණයක්. මොහොතක්වත් කල් අරින්න එපා. ඔයා ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. මේ දැන් ඉඳන් පටන් ගන්න. එහෙනම් අදට නවතින්නම්. ආයෙත් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.